හරි සුබදවසක් හැමෝටම. අද අපි කතා කරන්නේ සාපේක්ෂ අර්ථාවය වෙන ප්‍රැක්ටිකල් එක කොහොමද කරන්නේ කියන එක ගැන. ඒතර අපි මේ කතා කරන්නේ ප්‍රැක්ටිකල් එකට ඕන වෙනවා තෙත් සහ වීල් බල්බ් උෂ්ණත්වමානය. හරිද? ඒතර මම කියනවා තියෙනවා මේ තෙත් සහ වීල් බල්බ් උෂ්ණත්වමානය. එතකොට මේ තියෙන්නේ තෙත් සහ වීල් බල්බ් උෂ්ණත්වමානය. හරිද? එතකොට ළමයි මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් උෂ්ණත්වමාන ආකාර දෙකක් තියෙනවා. හරිද? ඒතර මේ මම මේ දෙන්නන්නේ වීල් බල්බ් උෂ්ණත්වමානය. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙතන උඩ කොටසේ තියෙනවා ඩ්‍රයි කියලා සඳහන් කරලා ඒකට වීල් බල්බ් උෂ්ණත්වමානය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. හරිද? ඒතර මේක තියෙනවා මෙතන තියෙනවා තෙත් බල්බ් උෂ්ණත්වමානය. ඒක වෙට් කියලා හඳුන්වලා තියෙනවා උඩ කොටසේදී. ඒකට මේ උෂ්ණත්වමානයේ විශේෂත්වයක් තියෙනවා. මේ වීල් බල්බ් උෂ්ණත්වමානය ගත්තට පස්සේ ඒක සාමාන්‍ය සරල උෂ්ණත්වමානයක්. ඒතකොට මේ තෙත් බල්බ් උෂ්ණත්වමානය මේකේ විශේෂත්වයක් තියෙනවා. ඒතර ඒක මේ තෙත් සහ වීල් බල්බ් උෂ්ණත්වමානය ගත්තට පස්සේ මෙන්න මේ පල්ලෙහා කොටස අපිට මේක කරවලා අයින් කරන්න පුළුවන්. ඒතර මේක වර්ණයේ සිදු පාට පේනවා. ඒක තමයි මෝටර් කප් එක. මේකට වතුර පුරවලා ඉන්න පුළුවන්. සහ මේක මෙතනින් ගලවලා අපිට අයින් කරලා වතුර පුරවලා නැවත සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේක සම්බන්ධ කරලා තියෙන මේ මෝටර් කප් එකට ඇතුළට දාලා තියෙන කැන්වස් රෙදි කැබල්ලක්. හරිද? මේ මෙතන කැන්වස් රෙදි කැබල්ලක් තියෙන සුදු පාට. ඒ කැන්වස් රෙදි කැබල්ල නැවත සම්බන්ධ කරලා තියෙනවා මම කිව්ව තෙත් බල්බ් උෂ්ණත්වමානය. මේ තෙත් බල්බ් උෂ්ණත්වමානයේදී මේ වතුර පුරවු මේ මෝටර් කප්පේ තියෙන වතුර ටික මේ කැන්වස් රෙදි කැබල්ල ඔස්සේ ඉහළට ගිහිල්ලා මේ තෙත් බල්බ් උෂ්ණත්වමානයේ බල්බ් එකේ යනවට පස්සේ මෙතන මේ වතුරත් එක්ක උඩට යන නිසා මේකේ උෂ්ණත්වය වීල් බල්බයට සාපේක්ෂව අඩු උෂ්ණත්වයක් තමයි පෙන්වන්න කරන්නේ. හරිද? ඒකට හේතුව දැන් ඔයාලට තේරෙන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ වතුරත් එක්ක වතුර අවශෝෂණය වෙලා මේ කැන්වස් රෙදි කැබල්ල ඔස්සේ ඉහළට යන වතුර ටික මේ බල්බ් එක අඩු උෂ්ණත්වයක් පෙන්වනවා. ඒකට ඒක තමයි වතුර ටික වාෂ්පීකරණය වෙනවනේ. හරිද? වතුර ටික වාෂ්පීකරණය වුණාට පස්සේ මේ වතුර ටිකේ වාෂ්ප මේ බල්බ් එක වටේ රැස් වෙනවා. ඒක රැස් වුණාට පස්සේ මේකේ අණු ටෙම්පරේචර් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? රයිට්. ඒ විදිහට තමයි මේකේ ප්‍රධාන කොටස් ටික අපිට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේකේ භාවිතා කරන සාපේක්ෂ ආකාරය. නැත්නම් රිලේටිව් ලිමිට් ටික කොහොමද අපි හොයන්නේ කියන්නේ. හරිද? ඒකට අපිට මේකේ ඕන වෙනවා පාඨාංග දෙකක්. හරිද? එකක් තමයි මේ වීල් බල්බ් උෂ්ණත්වමාන පාඨාංගය. ඒකට ඒක අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ රතු පාටින් වලට මේ ස්කේල් එකේ බලා ගන්න පුළුවන් මේ වීල් බල්බ් උෂ්ණත්වමාන පාඨාංගය මොකක්ද කියලා. ඒක සාමාන්‍යයෙන් සරලව ගන්න උෂ්ණත්වමාන පාඨාංගය. ඊට පස්සේ එහා පැත්තේ උෂ්ණත්වමානයේ තියෙන තෙත් බල්බ් උෂ්ණත්වමානය. හරිද? ඒක බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඒ වගේම රතු පාටි ස්කේල් එකක් තියෙනවා. ඒ විදිහට බලා ගන්න පුළුවන්. හරිද? අපි දැන් මේක දෙකේ පාඨාංග දෙක බලමු කීයද කියලා. දැන් අද මම ඉන්න දන්නවා ලොකු මේ දැස්සන්නේ සාමාන්‍ය අද දවසේ මේ සාමාන්‍ය වේදිකාලයක් තියෙන දවසක් තමයි අද දවස. හරි. එතකොට මේකේ පිළිබඳ පාඩමකේ අපිට ඇවිල්ලා තියෙනවා සෙල්සියස් අංශක මෙතන පේනවා සෙල්සියස් අංශක 30ක් කියලා. හරි. මෙහෙම බැලුවොත් ඔයාලට පේනවා සෙල්සියස් අංශක 30ක් කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තෙත් බල්බ් පාඩමකේ මම කියන්නේ වීල් බල්බ් වලට හැම වෙලම අඩුවෙන් පෙන්වන්නේ කියන්නේ. හරිද? එතකොටමයි මේක මේ තෙත් බල්බ් පාඩමකේ විතර පෙන්වන්නේ 24යි 25යි 28ක් කියලා වෙනවා. හරිද? සෙල්සියස් අංශක 28ක් කියලා වෙනවා මේ තෙත් බල්බ් පාඨාංගය. හරි. එතකොට දැන් අපි පාඨාංග දෙක හොයාගත්තා. වීල් බල්බ් පාඨාංගයේ සෙල්සියස් අංශක 30යි, තෙත් බල්බ් පාඨාංගයේ සෙල්සියස් අංශක 28යි. හරි. දැන් අපි බලමු මේ සාපේක්ෂ ආකාරය ගණනය කිරීම කොහොමද කරන්නේ කියන්නේ. දැන් ඔයාලට මෙතන මෙතන පේනවා ඇති. මෙතන අංක කීපයක් පේනවා. හරිද? අංක ගොඩක් පේනවා. ඒ අංක වලින් කියන්නේ කියන්නේ මොකක්ද කියන එක මම දැන් ස්ටාර්ටින් කියන්න මොකක්ද කරන්න කියලා. දැන් අපි ගණනය කිරීම කොහොමද කරන්නේ කියලා බලමු. හරි. බලමු දැන් සාපේක්ෂතාවය තමයි කොහොමද අපි ගණනය කරන්නේ කියලා. ඒක ඔයාලට පේනවා. මෙන්න මේ විදිහට අර අපි තෙත් බල්බ් වීල් බල්බ් උෂ්ණත්වමානයේ මෙන්න මේ වගේ chart එකක් ඔයාලට ලැබුණා. හරිද? ඒක මම මෙතන හදලා තියෙනවා. ඒකට අපිට මුලින්ම ඕන කරලා වීල් බල්බ් උෂ්ණත්වමාන පාඨාංගය. හරිද? මෙතන තියෙනවා වීල් බල්බ් උෂ්ණත්වමාන පාඨාංගයේ මෙතන මම කොටස ඇදලා තියෙන මුලින්ම සෙල්සියස් බිඳුවේ ඉඳලා සෙල්සියස් 35 දක්වා උෂ්ණත්වයේ පරාසය මෙතන දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන මම කියන තෙත් බල්බ් පාදනය කියනවා. තෙත් බල්බ් පාදනය කියන්නේ වීල් බල්බ් උෂ්ණත්වමාන පාඨාංගයෙන් තෙත් බල්බ් උෂ්ණත්වමාන පාඨාංගය අඩු කරලා එන උත්තරේ තමයි මේ තෙත් බල්බ් පාදනය කියන්නේ. හරිද? දැන් අපිට ආවේ සෙල්සියස් අංශක 30යි. හරිද? මේ වීල් බල්බ් උෂ්ණත්වමාන පාඨාංගය ඊට පස්සේ තමයි අඩු කරලා තෙත් බල්බ් උෂ්ණත්වමාන පාඨාංගය අපිට
ආවා සෙල්සියස් අංශක 28ක් කියලා. මේ දෙන්න අඩු කරාට පස්සේ අපිට එනවා 30 28ක් අඩු කරපුවම සෙල්සියස් අංශක 2යි. මෙයාම තමයි මම කියන්නේ තෙත් බල්බ පාදනය කියලා. මේ මෙන්න මෙයා උදාහරණයක් එනවා. හරි. ඊට පස්සේ කරන්නේ අපිට ඕනේ ප්‍රධාන වශයෙන්ම බී බල්බ පාදනය. අපේ අගේ සෙල්සියස් 30යි. යනවා මෙන්න මේ 30 සෙල්සියස් 30 වරාගෙන. මෙතන තමයි සෙල්සියස් 30 තියෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ එනවා මේ තෙත් බල්බ පාදනය කියන 30 කොට. ඒ කියන්නේ මෙන්න මේක. අපිට ඇවිල්ලා තියෙන්නේ දෙකයි. යනවා දෙක වරාගෙන මෙන්න දෙක. 30 දෙක බලනෝනේ. 30 දෙක බලුවා පස්සේ ඊයේ දවල්ට එන්නේ 85යි. 85 තමයි උත්තරේ. තමයි සාපේක්ෂතාවයේ ප්‍රතිශතයක් විදිහට අපි දාන්නේ. ඒක සාපේක්ෂතාවය 185 කියලා අපිට පිළිතුරක් ලබා ගන්න පුළුවන්. ඔය විදිහට තමයි සාපේක්ෂතාවය ගණනය කරන්නේ. දැන් ඔයාලට උත්තරයක් ගාව සෙල්සියස් අංශක 35යි කියලා විකල්ප පාඩමක් වෙන දවසක අපි ආවා. ඊළඟ පාඩම විකල්ප පාඩමය පහමාව කියන දවල් ගන්න 35 දැන් විකල්ප පාඩමය වලට තෙත්වල පාඩම් ගැන එක තමයි ගණනය කරන්න පුළුවන්. හරිද? අපි එකම තෙත්වල පාඩමේ මහා කාව්‍ය. ඊට 35 පහේ අපි බලනවා සෙල්සියස් අංශක 68ක් කියලා ඒ අවස්ථාවේදී ඒ විදිහට තමයි ඔයාලට සාපේක්ෂතාවය ගණනය කරන්න තියෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් ඔයාලට මම හිතනවා සාපේක්ෂතාවය ගණන් දුවම් ඇති කියලා. ඒකට මේක වැදගත් වෙනවා ඇග්‍රි උසස් පෙළ ඇග්‍රි සයන්ස් සහ BSc කරන ළමයිට අපේ උදව්වට එක දෙයක් දෙයි කියලා මම හිතනවා. ඒ නිසා අපි තවත් වීඩියෝ එකකින් අපි ඉස්සරහට සම්බන්ධ වෙමු. ඒකට අපේ ක්ලාස් වලට සම්බන්ධ වෙලා මේ සිල් දෙක අපිට උදා ගන්නවට හැකියාව දෙනවා. එහෙනම් වීඩියෝ එක මෙතනින් නවත්තන සුබ දවසක් වෙනවා.